හොඳයි අද අපි කතා කරමු අපි ඊයේදී කතා කරපු there is there are කියන ඒ වාක්‍ය රටාවේ අතීත කාල භාවිතය. එතකොට අපිට යමක් තිබුණා සහ කෙනෙක් හිටියා කියලා මෙන්න මේ කියන අදහස් ප්‍රකාශ කිරීම සඳහා අපිට there is there are වල අතීත කාල භාවිතය යොදා ගන්නට පුළුවන්. එතකොට මේ there is there are කියන මේ වාක්‍ය රටාවේ පොඩි වෙනසක් අපිට සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඒ තමයි මේ වාක්‍ය රටාවේ සඳහන් වෙන is සහ are කියන be verb දෙක වෙනුවට was සහ were කියන මේ be verb දෙක තමයි අපි යොදාගන්නේ. ඒතර මේ එන there was කියන වාක්‍ය රටාව singular noun සමගත් ඒ වගේම there were කියන වාක්‍ය රටාව බහුවචන නාම පදයන් සමගත් අපි යොදා ගන්නවා. එතන අපි උදාහරණ කිහිපයක් අරගෙන බලමු. අපිට අවශ්‍ය කරනවා මේසයේ උඩ පොතක් තිබුණා කියලා කියන්න. එතන මෙහි එන there was කියන වාක්‍ය රටාවෙන් තමයි අපිට මේ අදහස ප්‍රකාශ කරන්න සිද්ධ වෙන්නේ. එතන අපිට පුළුවන් there was a book on the table. ඒ වගේම අපිට අවශ්‍ය කරනවා මේසයේ උඩ පෑනක් තිබුණා කියලා කියන්න. එතන අපිට පුළුවන් there was a pen on the table. ඉතින් තව උදාහරණයක් බලමු. මේසයේ උඩ පරිගණකයක් තිබුණා. ඉතින් පුළුවන් there was a computer on the table. ඒ වගේම ළමයෙක් හිටියා ක්‍රීඩා පිටණිය තුල. there was a child in the playground. මෙන්න මේ විදිහට යම්කිසි ඒක වචන නාම පදයක් සමග there was කියන වාක්‍ය රටාව භාවිත කරන විට ඒ අදහස් ප්‍රකාශ කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ සඳහන් වෙන there were කියන වාක්‍ය රටාව අපි භාවිත කරන්නේ බහුවචන නාම පදයක් සමග. උදාහරණ කිහිපයක් බලමු. මේසයේ උඩ පොත් තිබුණා. ඒතර අපිට පුළුවන් there were books on the table. ඒ වගේම මේසයේ උඩ පරිගණක තිබුණා. there were computers on the table. ඒ වගේම මේසයේ උඩ pencil තිබුණා. there were pencils on the table. there were pencils on the table. මෙන්න මේ විදිහට අපිට මේ කියන වාක්‍ය රටා දෙක භාවිත කරලා යමක් තිබුණා සහ කෙනෙක් හිටියා කියන මෙන්න මේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි මේ කියන වාක්‍ය රටා දෙක භාවිත කරලා අපිට ප්‍රශ්නයක් ඇසීමේ හැකියාවක් තිබෙනවා. ඒතර අපිට අවශ්‍ය කරනවා මේසයේ උඩ පොතක් තිබුණාද කියලා කියන්න. ඒතර අපිට අවශ්‍ය කරනවා මේසයේ උඩ පොතක් තිබුණාද කියලා අහන්න. එතකොට අපිට පුළුවන් මේ there was කියන වාක්‍ය රටාවේ සඳහන් වෙන was කියන මේ be verb එක ඉස්සරහට අරගෙන අපිට පුළුවන් අහන්න was there a book on the table. was there a book on the table. මේසයේ උඩ පොතක් තිබුණාද? ඒ වගේම මේසයේ උඩ පරිගණකයක් තිබුණාද? එකක් පුළුවන් අපිට was there a computer on the table. was there a computer on the table. ඒ වගේම මේසයේ උඩ පෑනක් තිබුණාද? was there a pen on the table. මෙන්න මේ කියන විදිහට මේ there was කියන වාක්‍ය රටාව භාවිත කරලා අපිට යම් ප්‍රශ්නයක් ඇසීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි මේ එන there were කියන වාක්‍ය රටාවෙන් අපිට ඒ විදිහටම ප්‍රශ්නයන් ගොඩනගා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒතර අපිට අවශ්‍ය කරනවා මේසයේ උඩ පොත් තිබුණාද කියලා අහන්න. ඒතර අපිට පුළුවන් were there books on the table. were there books on the table. ඒතර මෙහෙදී සිද්ධ කරන්නේ අර වාගේම මේ කියන be verb දෙක ඉස්සරහට අරගෙන මේ ප්‍රශ්නය අපි සකස් කරගන්න එකයි. ඒතර තව උදාහරණයක් බලමු. අපිට අවශ්‍ය කරනවා මේසයේ උඩ computers එහෙම නැත්නම්
මේසේ උඩ පරිගණක තිබුණාද කියලා අහන්න. එතන අපිට පුළුවන් were there computers on the table. were there computers on the table. මේ කියන were කියන keyword එක ඉස්සරහට අරගෙන මෙන්න මේ ආකාරයේ ප්‍රශ්නයක් ගොඩනැගීමේ ප්‍රශ්නයක් ඇසීමේ ක්‍රියාවක්